ලොග් කරන අය මට බණීත් දන්නෙත් නෑ. සමහර රටවල් තියෙනවා වේලිලා ගිහිල්ලා මම ගලවන්නනේ. මොනවා හරි හිතේ චූටි දුකක් තියෙනවා. හැබැයි ඒක මොකද්ද කියලා අනිත් අය හැමෝම දාන්නේ ලස්සන තැන්. ආයිබෝවන් සුබ දවසක්. වෙනදා වගේම ඔයාලා හැමදේම ගොඩක් ආදරෙන් තුචි ස්ටයිල් YouTube channel එකට පිළිගන්නවා. ඔයාලා ගොඩක් අය මට කමෙන්ට් කරනවා. ඒ වගේම ගොඩක් අය මට inbox message කරලා කියනවා අනේ ඔයාලන් ගොඩක් ලක්කි. ඔයා ගොඩක් හොඳට ඉන්නවා. ඒ විදිහේ එක දේවල් කියනවා. හැබැයි මම හිතන්නේ හැම මිනිස්සෙක්ටම හැම දවසක්ම හොඳ දවස් කියලා. සමහර දවස් ඇති ඔයාලට හැමදේම සම්පූර්ණ වුණත් මොනවා හරි හිතේ චූටි දුකක් තියෙනවා. හැබැයි ඒක මොකද්ද කියලා නෝරේ කියා ගන්නත් බෑ තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ දවසක් තමයි අද. අද මම යන සෝලෝ ඩේට් එකක්. ඒ පුංචි කියාගන්න බැරි දුක් තියෙන දවස් තියෙනවානේ කියන්නේ. මොකද්ද ඒ දුක කියලා අපි දන්නේ නැහැ. අපිට කවුරුත් වරදක් කළා නැහැ. හැබැයි අපිට දුක හිතෙනවා. ඉතින් අදත් නම් මේ වගේ දවසක්. ඉතින් ඔයාලත් එන්න අපේ මූඩ් එක ෆික්ස් කරගන්න. මම ඔයාලගේ මූඩ් එක අවුල් වෙලා නම් තියෙන්නේ. මාත් එක්ක එකතු වෙලා අපි මූඩ් එක ෆික්ස් කරගන්න try කරමු. මම ඕඩර් කරා මේ කොෆි එක සහ පළමු මල් පෙන්නම්. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන වෙනදා වගේම වෙට් ටිෂු එකක් මම ගලවන්නනේ. දැන් ඇතුළේ ගොඩක් අය මගේ ඉන්බොක්ස් මැසේජ් කරලා අහනවා ඔයා වගේ අපි තාසයි වීඩියෝ කරන්න ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ආසයි. හැබැයි අපිට ලැජ්ජයි කියලා. මමත් ලොකුවට කතා කරනවා වීඩියෝ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් ගොඩක් අය අහනවා. දැන් මං කියනවා මමත් එහෙම මමත් ලැජ්ජා කෙනෙක්. ඉතින් මම ඔයාලගෙන් ආශ්‍රය කරන අය දන්නා මම කොයිතරම් ලැජ්ජාශීලී කෙනෙක්ද කියලා. තිත්තයි. මේක ඇමරිකානු එකක්. මම ගත්තේ ඇමරිකානු තිත්තයි. මේ ෂොප් එක තියෙන අපේ ගේ ළඟමයි මේ කොෆි ෂොප් එක. මම උදේට මුකුත් කෑවෙත් නැහැ. දැන් උදේ වෙලා අපි 11:08යි මට ආයෙත් 12:00 වෙද්දී එන්නත් උනොත් මම අද කොහෙද යන්නේ කියලා තාම හිතුවේ නෑ. පොඩි ලයිබ්‍රරි එකක් කියනවා. ඉතින් එතනට යන්නම් කියලා තමයි මම බැලුවේ. මම කවදාවත් එකට ගිහින් නෑ. වාහනේ යනකොට දැකලා තියෙනවා. බලමු අපි හොයාගෙන යමු මේ ලයිබ්‍රරි එක කොහොමද සහ මම කොරියාවේ ලයිබ්‍රරි එකකට තාම ගිහින් නෑ. ඉතින් මට හිතෙනවා පොඩක් ගිහිල්ලා මගේ මේ ටයිම් එක ගත කරන එක හොඳයි කියලා. මේ ටයිම් එක ගැන කිව්වොත් මේ ටයිම් එක ඇත්තටම ඉතින් හැම කෙනෙක්ටම මේ ටයිම් එකක් ඕනේ. ඉතින් ඒ කාලේ ඉඳන් මම තනියම ඉන්න මේ ටයිම් එක කියලා කියන්නේ තමන්ටම කාලයක් දෙන එක. ඉතින් එහෙම හරියම කැමති කෙනෙක් තනියම ඉන්න තමයි මම මේ වගේ ගමන් යනවා. මාසෙකට සැරයක් සතියකට සැරයක් කියලා නිශ්චිත වෙන්නේ නැහැ. හැබැයි මම සාමාන්‍යයෙන් මේ ටයිම් එක ගත කරන්න සෝලෝ ඩේට් යනවා ගොඩක් වෙලාවට. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා. හැමදාම ගොඩක් වෙලාවට අපි සතුටු හිතෙන දේවල්, ඇවිදින තැන්, ලස්සන තැන් එහෙමනේ පෙන්නන්නේ. ඉතින් අර මේ වගේ දවසුත් හැමෝටම තියෙනවා. අපි සෑහෙන වෙලා කතා කර හිටියා. ඒනම් අපි දැන් මෙතන යමු. අපි කොෆි ෂොප් එකකින් එළියට ආවා. මම කලින් කිව්වට ලයිබ්‍රරි යනවා කියලා. දැන් මට හිතෙනවා ලයිබ්‍රරි යන වෙලාව මදි කියලා. මම තව පැයක් විතර තියෙන්නේ. මොකද මම බබා මේ දවස්වල 12:00 එක වගේ වෙද්දි ඩේ කෑකින් ගන්නවා. එයාට පොඩක් හිම්බිරිසා ගතියක් තියෙනවා. කැස්ස තියෙනවා. ඉතින් අර එයාට රෙස්ට් එක ඕන නිසා මම එයාව පොඩ්ඩක් මේ දවස්වල කලින් ගන්නවා. දැන් එයාව ගන්න යන්න ඕනේ තව පැයකින්. ඒ නිසාම ලයිබ්‍රරියට යන්නේ නැහැ. අපි ඒ කාලේට කලින් නිතරම ආව ගියපු පාක් එකක් තියෙනවා. බබයි මමයි නිතරම එනවා ඒ පාක් එකට. සීත කාලේට එළියට යනවා අඩු නිසා අපි ගිහින් බලමු. අර ඒ කාලේ ටීවී එකෙන් දැකලා තියෙන්නේ අපිට රටවල් සමහර රටවල් තියෙනවා නිකන් වේලිලා ගිහිල්ලා නිකන් අර මේ කොළ පාටක් නැහැ. අන්න මේ පේනවද? ඒ වගේ නේද? දැන් මේ ලොග් කරන අය මට බණීත් දන්නෙත් නෑ. අනිත් අය හැමෝම දාන්නේ ලස්සන තැන්. මම විතරක් මේ වගේ අර වියලි අර කටුක පරිසරයක් වගේ පේනනවා කියලා. මේ ඉතින් එහෙම නෑ. කොරියාව කියන්නේ හරිම ලස්සන රටක්.
දැන් අර වේලිලා ගියාට තව ටික දවසකින් ලස්සනට දළු දාලා මල් පිපිලා දළු ලනවා මේ ගස්නේ. ඒ වුණාට ඉතින් මේ වගේ කාලක් තියෙනවා. ඒ වුණාට ඒක අර කටුකත්වයක් වගේ තමයි. ඒ වුණාට ඉතින් ඒව හරිම සුන්දරයි නේද? අපි මෙතන ඉන්නවද? අවුවට ආවා. මෙහි ඉතින් සීත කාලේ අවුවට එනවා අපට අඩුයිනේ. ඉතින් මේ අවුවක් තියෙනවා. ඒ නිසා මම අවුවට ආවා. ඒ නිසා ඔයාලට මම පැහැදිලිව පේන්නේ නැතුව දන්නේ. මම කලින් කියපු විදිහට මේ අපි හැමෝටම තියෙනවානේ අර කිසිම හේතුවක් නැතුව හිතෙන් අමුතු දුකක් වගේ දැනෙන දවස්. අන්න මටත් අද එහෙම දවසක්. මේ මට දැන් හිතෙනවා ඒකට හේතුව මේ හුලං වදින්න නැති එක කියලා. මොකද මේ අපි නිතරම ඇවිදපු අය හැමදාම ඇවිදිනවා. හැබැයි මේ දවස්වල අර සීත කාලේ පුතාට පොඩක් කැස්ස. දිගටම කැස්ස තියෙනවා. මේ බෙහෙත් ගත්තා කිහිප වතාවක්. ඒ නිසා එළියට යන එක සීමා කරලා තමයි තියෙන්නේ. මේ වර්ධ දවසටවත් අපි එළියට යන්නේ ඉන්ඩෝර්ස් වලට විතරයි අපි යන්නේ. මං ආසස් එක්ක පොඩ්ඩක් අර එහෙම ඉන්නද පරිසරයට පුදුම බැඳීමක් තියෙන කෙනෙක් මං ඉතින් මට ඕනි මේ කොළ පාට දකින්න හුළඟ මේ වාතය මේ පොඩ්ඩක් ඉඳින්න කැමති කෙනෙක්ට මම දැන් මට හිතෙනවා අර මගේ හිතේ තිබ්බ දුක තමයි අර මට පොඩ්ඩක් හුළඟ වදින්න නැති එක කියලා. ඒක මට දැනෙනවා. මං සමහරලාට මේ කොච්චර සීතල වුණත් ගෙදර ජනේලය අරගෙන එළිය බලන් ඉන්නවා. එළියේ තියෙන වාතය මොනවද ඒකට කියන්නේ වාතයනේ. වාතය තමයිනේ. ඒ වාතය මගේ හුස්ම වලින් පොරව ගන්නවා. අර එහෙම කෙනෙක් මම අර මට පොඩක් අපිට පුරුදුත් නෑනේ. ඉතින් ලංකාවේ මම දන්නේ අනිත් අයට නම් ඔයාලට කොහොමද දන්නේ? ඉතින් ලංකාවේ අපි නම් ඉතින් අර චූටි කාලේ ඉඳන් ගම්වල ඉඳලා ගෙවල් දොරවල් වහගෙන ඉඳලා පුරුද්දක් නෑනේ. ඉතින් අපි හැම වෙලාවෙම අපිට හම්බුනේ හොඳම වාතයේ හොඳම නෑ. වාතයේ ඉතින් අර ඒ දේවල් නැති වෙන නිසා තමයි මට හිතට අවුලක් තියෙනවා. දැන් හරි. මගේ දැන් මූඩ් එක ෆික්ස් වුණා. දැන් එළියට ආපු නිසා මගේ මූඩ් එක හරි ගියා කියලා මට හිතෙනවා. සුන්ද කැළඹී ඇයිදු මොකදයි ඇරුවා ගේ චන්දුවනුනම් රැඩු කිව්වා මං කෙසේ කුයිලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නේ නෑ මං දැන් සුන්ද කැළඹී ඇයිද මොකදයි ඇහුවා ඒ චන්ද්‍ර ඇහුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කුයිලෙසේ බලන්නකෝ ඉතින් බලන්නකෝ ඔන්න මේ වගේ දෙයක් නම් ඇති මට මගේ හිත සතුටින් පුරව ගන්න. මේ බලන්නකෝ ලස්සන කොළපාට මොනවද මන්ද මේවල නම දන්නවද ඔයාලා? කොළපාට පොඩක් අඩුයිනේ මේ දවස්වල කොරියාවේ. ඉතින් මේ වගේ දෙයක්ත් ඇති මට නම් මගේ හිත ආයෙත් අලුත් කරගන්න. මේ බලන්න ගස් මේ මේවා දැක්කම තමයි මට නම් මේ ආයෙත් පණ එන්නේ. ඒක ඇත්ත. මේ වගේ ගස් දැක්කම තමයි මට නම් පණ එන්නේ. සමහරවිට ඔයාලටත් ඇති චූටි දෙයක්. ඒ චූටි දෙයෙන් ඔයාගේ හිත පිරලා යන මැති. අන්න ඒ දෙත් හොයාගන්න. එතකොට පුළුවන් සතුටින් ඉන්න. දැන් අපේ සීතලයි. දැන් සීතලයි. තව පැය භාගයක් තියෙනවා පුතාව ගන්න. ඔව් තව පැය භාගයක් විතර තියෙනවා. දැන් මං ගෙදර ගිහිල්ලා මම පුතාව ගන්න යනවා. ඉතින් මේ වීඩියෝ එක මම දන්නේ නැහැ මම අර වෙනදා කරන සාම්ප්‍රදායික වීඩියෝ එකක් නන් නෙවෙයි. සාම්ප්‍රදායික විදිහට ලස්සන තැන් වලට ගිහිල්ලා කරන වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මේ වගේ වීඩියෝ හොඳ නැත්නම් මේක තියෙන අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි පුළුවන් නම් විතරක් අපේ මගේ තිචි ස්ටයිල් YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැම දිනකටම සුබ දවසක් සතුටින් ඉන්න.